මව්පියන්ට සලකන එක. මව්පියන්ට සලකන එක සුළු පිනක් කියලා හිතන්න එපා. දැන් සාමාන්‍යයෙන් ඔන්න පින්වතුනි එක දිව්‍ය රාජ්‍යයේ කතාවක් තියෙනවා. එක පවුලක දරුවෝ 7 දෙනෙක් ඉඳලා. ඒ දරුවෝ 7 දෙනාගෙන් බාලම කොල්ල ටිකක් මෝඩ පහේ ළමයින්. අනිත් අය හරි දැනුගත්. ඉතින් නමුත් මෝඩ පහේ වුණාට අම්මට හරි ආදරෙයි, තාත්තට හරි ආදරෙයි. ඒ දෙන්න කෑවද නැද්ද කියලා බලලා තමයි Taman කන්නේ. දැන් ඔය වගේ අයට වෙන්න එහෙනම් මෝඩ පහේ කියන වැත්ති. ඉතින් එහෙම ඉඳලා අර ඇයි මෝඩ පහේ කියන්නේ? ඒ බාලයාට නම දැම්මේ අනිත් සහෝදරයෝ 6 දෙනාම උඹ මෝඩයා කියලා. හැමදාම මෝඩයෝ මේ වරින් කියන බාල මල්ලිට. කොල්ලොම 6 දෙනෙක් අනිත්. ඊට පස්සේ මොකද උනේ පින්වත්නි මේ සිද්ධ උනේ අද ඊයේ කන් නෙවෙයි. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනය. ඊට පස්සේ එක එක අයියා විවාහ වෙලා තැන් වලට ගියා. අවසානයේ ගෙදර ඉතුරුනේ කවුද? අර මෝඩයා. ගමේ මිනිසුන්ටත් ඒ නම ගියා මෝඩයා. මුළු ජීවිත කාලෙම අහපු නම තමයි ඔහු මෝඩයා. හැබැයි අම්මා තාත්තට පුදුම විදිහට සත්කාර කරන්නේ. අවසානයේ අම්මායි තාත්තයි ගොඩාක් වයසයි. අර මෝඩ පහේ ළමයා ගෙදර ඉතුරුණා. නාවනවා, කවනවා, පොවනවා ඔක්කොම කළා කුලී වැඩට යනවා. හැන්දෑවට හාල් ටිකක් ඔය මොනවාරි උයන්ට ටිකක් අරගෙන ඇවිල්ලා උයලා කන්න බොන්න දෙනවා. ඔහොම මුළු ජීවිතේම ගෙවුණ කසාදයක්වත් නැහැ. දවසක් මේ අම්මා නාලා කියලා ඒ නාවලා ඉස්සරට අබදුන් අල්ලනවා. ඒක දෙමව්පියන්ට කරන ගෞරවයක් විදිහට ඒ කාලේ කරන්නේ. අබදුන් අල්ලලා අම්මගේ තාත්තගේ කකුල් දෙක වැඳලා මේ කුලී වැඩට යන්න එළියට අඩිය තියෙනකොටම ගේට්ටුව ළඟ ගෙදර ඉස්සරහා රන් කඳක් වගේ ඒ තථාගත කාශ්‍යප බුදුරජාණන් වහන්සේ නිවසට වැඩලා. මෙයාගේ ඇඟ පණ නැතුව ගිහිල්ලා ජීවිතේට හිතා ගන්නවත් පුළුවන්ද මේ වනාහි දිඹුල් මලක් වගේ. කවදාවත් සිද්ධ වෙන දෙයක්ද? එයා ගල් වෙලා මෙහෙම ඉඳලා මෙහෙම දන ගහලා වැටිලා. ඉතින් කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ඒ පුතාගේ අතට මේ පාත්‍රය දීලා අම්මයි තාත්තට දවල්ට උයලා තිබ්බ ආහාරේ පාත්‍රයට ඉක්මනට ඇතුල් වලට ගිහිල්ලා ගෙනල්ලා උන්වහන්සේට පූජා කළා. ඔය කාශ්‍යප බුදුරජාණන් වහන්සේ එතනම පිළිකන්නේ ඉඳගෙන ඒ දානේ වැළඳුවා. ඔක්කොම වැඳගෙන බලාගෙන හිටියා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ දහම් දෙසුවා. අම්මයි තාත්තයි දෙන්නම අනාගාමී වුණා. නමුත් බුදුරජාණන් වහන්සේ වැඩි එක හිතා ගන්න බැරුව මේ මොකද්ද උනේ කියලා වික්ෂිප්ත වෙලා පුතා හිටියේ. පුතාට මාර්ගඵල ලබන්න බැරි වුණා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පුතාගේ ඔළුවට අත තියලා කිව්වා සත්පුරුෂය. ඔහුගේ ඇඟ සීතල වෙලා ගියා. ලෝකෙ මිනිස්සු ඔක්කොම කිව්වේ මෝඩයා කියලා. නමුත් කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ඔහුට කිව්වා සත්පුරුෂය කියලා. ඔබ මව්ට සලකන කෙනෙක්, පියාට සලකන කෙනෙක්. සත්පුරුෂයන් නුඹට වරදින්නේ නැහැ කිව්වා. වැඳගෙන හිටියා මුළු ජීවිත කාලෙම මේ ඇති. එතනින් චුත වුණා. අපේ ගෞතම බුද්ධ ශාසනය වෙනකොටත් දෙව්ලොව. බුදුරජාණන් වහන්සේ පළවෙනි ධර්මයේ දේශනා කරනකොට ධම්මචක්ක දේශනාව. සෝතාපන්න වුණා ඒ දිව්‍ය රාජයා. ඔහොම විමාන කතාවක් තියෙනවා. ඉතින් ඒ නිසා මව්ට සැලකීම, පියාට සැලකීම කියන්නේ පුදුම දෙයක්. මේ ලෝකේ ප්‍රශංසා මොකටද අපිට? මේ මිනිසුන්ගේ ඇනුම් බැනුම් ප්‍රශංසා කිසි වැඩක් නැහැ. බුදුරජාණන් වහන්සේලාගේ ගුරුවරුන්ගේ සත්පුරුෂයන්ගේ වචන තමයි අපේ ජීවිතේට බලපාන්නේ. මේ හිස් මිනිසුන්ගේ ලෝකවල අපිට වැඩක්ම නැහැ. ඔබ මව්ට සලකන කෙනෙක් වෙන්න, පියාට සලකන කෙනෙක් වෙන්න ඔබට කවදාවත් වරදින්නේ නැහැ. කොච්චර දුප්පත් වුණත්, කොච්චර අහිංසක වුණත්, කොච්චර මිනිසුන්ගෙන් බැනුම් ඇහුවා. කාගෙන්වත් හොඳ නාමේ නැති වුණත් මුළු ගමම ඔබට හින් පාස් කළත් ඔබ මව්ට සලකනවා නම්, පියාට සලකනවා නම් ඔබට වෙනම දිව්‍ය විමාන තියෙනවා. ඒ නිසා ඔබගේ ජීවිතේ පිනෙන් පිරෙලා පරලෝ සැපේ වේවා කියලා එක හිතින් සෙත් ප්‍රාර්ථනා කරනවා. ඉතින් පින්වත්